ඉතින් හොනට් වල K1 K2 හයි කරනකොට බෙන් සෙට් එකට හයි වෙන තැන මෙන්න මේ වගේ බෙල්ට් එකක් බ්‍රැකට් එකක් එනවා ඔයාලා දැකලා ඇති. අපි දකිනවා එදිනදා එන බයිසිකල් වල පුංචි හෝස් ක්ලිප් දාලත් ඒව තද කරලා තියෙනවා. ඉතින් ඔයාගේ බයිසිකලේ ගොඩාක් වෙලාවට කට්ටිය එන්ජින් එකෙන් එනවා සද්දයක් කියලා කට්ටිය එනවා. ගොඩක් වෙලාවට මේ බෙන් සෙට් එකේ ලීක් එක තමයි දැක ගන්න පුළුවන්. ඉතින් මේ පුංචි දෙයක් වුණාට බයිසිකලයට ලොකු ශබ්දය වෙනස් වීමක් වෙනවා. ඉතින් මේ අයිටම් එක ගත්තොත් අපේ ෂොප් එකෙන් එදිනෙදා ෆාස්ට්ම සෙලින් වෙන අයිටම් එකක්. මේ බ්‍රැකට් එක සුදු යකඩ එන්නේ. ඉතින් ගොඩාක් මේක දන්නේ නැති කස්ටමර්ස්ලට තමයි වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඔයාගේ බෙන් සෙට් එකෙත් පොඩි හෝස් ක්ලිප් තියෙනවා නම් හරි ක්ලිප් එකක් අරගෙන ඒක හරියට සවි කරගන්න. ඉතින් අනිත් දේ තමයි මේක හයි කරද්දී ඔයාලා දන්නවා K1 එකට K2 එකට පැකින් එකක් එනවා. ඉතින් මේ තියෙන්නේ Honda Genuine එන පැකින් එක කම්පැනි එකෙන් එන එක. මේක සාමාන්‍යයෙන් මාකට් එකේ 3800ක් 4200ක් අතර මිලක් වෙනවා. ඉතින් එච්චර මිලකට යන්න බැරි කෙනෙක්ට හොනට් පාටල්ගේ අපිම කස්ටමයිස් කරලා Genuine එකක් යවලා ඒ ක්වොලිටි එකටම නිෂ්පාදනය කරලා ඉම්පෝර්ට් කරලා තියෙනවා. මේ පැකින් එකත් අපෙන් Genuine එකෙන් භාගයකටත් වඩා අඩුව මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බයිසිකලෙත් පුංචි හෝස් ක්ලිප් දාලා එක කෑලි කපලා පැකින් දාලා නම් ඉතින් ඔන්න ඔයාට අවශ්‍යම කරන අයිටම් ටික අපි ඉම්පෝර්ට් කරලා තියෙනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් අපි හොනට් පාටල්ගේ මිනුවන් ගොඩ